සිස්ටර් ඔයාට ඔයාගේ ජීවිතේ සාක්ෂියක් වුණා කියලා කිව්වා. ඔව්. මුලින්ම කියන්නකෝ ඔයාගේ නම මොකද්ද? මගේ නම කාර්තිකා. ඔයා ඉන්නේ කොහෙද? යටදොල. හරි. එහෙනම් අපිට කියන්නකෝ කෙටියෙන් ඔයාගේ ජීවිතේට වුණ සාක්ෂිය මොකද්ද? මෙයා මගේ දුව. මෙයා ස්පිතාලේ, රාගම ස්පිතාලේ. ඉපදිනකොට මෙයාගේ ඔළුව ලොකුයි. ඊට පස්සේ ඒ දවසේ ඒගොල්ලෝ මේ චෙක් කරලා කියලා මේ ඒගොල්ලෝ මට කිව්වා මේ මෙයාගේ ඔළුව ලොකුයි. මෙයාව විශ්වාස කරන්න එපා කියලා. කියලා ඔබ විශ්වාස කරන්න එපා කියලා. එයා කියන්නේ වෛද්‍යවරු කිව්වා මෙයාගේ ජීවත් වෙන්නේ නැහැ කියලා මේ ළමයා. මෙයා ගැන විශ්වාසය තියාගන්න එපා කියලා කිව්වේ අපිට. ඊට පස්සේ අපිත් මෙයාව ගෙදරට එක්කන් ගිහලා අපි එමෙතනම ගියා. මෙයාවත් අරගෙන අපි එමෙතනම ගියා. අපි මෙයාව සුව කරගන්න ඕනි කියලා. මේ කිසිම මෙයාගේ මේ වෙනසක් අපි එයා හිටපු විදියටමයි හිටියේ. ඊට පස්සේ අපිට ආරංචි වුණා බේතාවේ ස්පිතාලේ උඩ මෙතන සභාවක් තියෙනවා කියලා අපිට දෙන්නෙක් සහෝදරයා දෙන්නෙක් කිව්වා. ඊට පස්සේ අපි පොඩි කෙනා වලගෙන එතකොට දැන් කලින් මෙයා ඉපදුන ගමන්ම වෛද්‍ය මෙයා ජීවත් වෙන්නේ මෙයා දවස් කීයකින්ද ඒ කියන්නේ මෙයාගේ ලෙඩ මේ පපුවේ සිදුරු හතරක් තියෙනවා සිදුරු හතරක් තියෙනවා කියලා මෙයාට S එක මේ පේන්නේ නැති වෙයි කියලා S කියන්නේ මේ වප්පර ඒ වගේ S දෙකක් කියලා කන එක කන එන්නේ නැහැ කියලා ඒ ටික හොයාගෙන මාසයක් වුණා අපිට. ඒතකොට ඒ වෛද්‍යවරු දුන්නේ. වෛද්‍යවරු අපිට කිව්වා මේ දේවල් සුව වෙන්නේ නැහැ. සුව කරන්න බෑ කියලා කිව්වා. කොටින්ම කිව්වොත් ළමයා ජීවත් වෙන්නේ නැහැ කියලාත් කිව්වනේ. ඔව් ඒක බලාපොරොත්තු වෙන්න එපා කියලා. මේ ළමයා ජීවත් වෙන එක බලාපොරොත්තු තියෙනවා. එතකොට හරි. දැන් කොහොමද මේ ළමයාගේ තාත්තේ? දැන් මේ ළමයාට වයස 12. එතකොට අර වෛද්‍යවරු ඒ වෙලාවේ කියනකොට ළමයාගේ වයස කීයද? මාසෙයි මාසෙ දෙකක්. ඒ කියන්නේ ඉපදිලා මාස දෙකක වෙනි ළමෙක්. එතකොට දැන් අවුරුදු 12යි. ඉතින් බලමු ඉපදිලා මාස දෙකක ළමෙක් අවුරුදු 12ක් දැන් වෙනවා ළමයා. දැන් බලමු එයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. කොහොමද මෙයාගේ? දැන් මෙයාට වහලා තියෙන්නේ. වෛද්‍යවරයා අපිට දීලා තියෙනවා මෙයාගේ සිදුරු වහලා තියෙනවා. මෙයාගේ ඔළුවේ සෙන්ට් එකක් දාන්න ඕනේ කියලා කිව්වා වතුර වෙඩි. ඒක ඇඟට බහින්න ඕනේ කියලා. ඒක දෙන් සෙන්ට් එක දාන්න ඕනේ නැහැ කියලා කිව්වා. වතුර මේ අඩු වෙලා මෙයාගේ සම්පූර්ණම ඔළුවේ ප්‍රශ්නයක් නැහැ. දැන් S